සුබ දවසක් හැමෝටම. කැම්පස් එකේ වැඩත් එක්ක අලුතින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා ගොඩ කාලෙකින්. මේ කාලය ඇතුළත ගොඩක් දෙනෙක් හොයලා තිබුණු සහ ඉල්ලපු කරුණු මම වීඩියෝ එකක් ඇසුරෙන් ගෙනල්ලා තියෙනවා. thumbnail එකේ තිබ්බ විදිහට chartered CIMA ACCA මේ professional qualification තුනෙන් අමාරුම professional qualification මොකද්ද? ඒතකොට රැකියාව වෙළඳ පොලේ පිළිගැනීම කොහොමද මේ professional qualification වලට? ඒ වගේම pass rate එක කොහොමද? මේ වගේ කරුණු කිහිපයක් ගැන මම මේ වීඩියෝ එකෙන් කරුණු බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. ෆයිනෑන්ස් සහ accounting side එකේ professional qualification එක කරන්න ඉන්න ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි chartered accountancy CIMA ACCA මේ අතරින් ගොඩක් අමාරුම qualification එක මොකක්ද කියන එක. මේක කතා කරද්දී accounting institute වල ගත්තොත් එහෙම ගොඩක් දෙනෙක් කරන්නේ ඒ කියන්නේ විශේෂයෙන් A level වලට කොමර්ස් කරාව නැති වෙන්න පුළුවන්. වැඩිපුර මේ level වලට කොමර්ස් කරපු අය chartered accountancy CIMA සහ ACCA වලට priority එක ලබා දෙනවා. විශේෂයෙන්ම මේ qualification තුන ගත්තාම CA qualification එක ලංකාව තුළ recognize කරගත්ත සහ වැඩිපුරම recognition එකක් තියෙන accounting සහ finance side එකේ තියෙන professional qualification එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ACCA ගත්තාම UK based qualification එකක් සහ අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් තියෙන accounting qualification එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. CIMA ගත්තාම විශේෂයෙන්ම මේකත් UK based qualification එකක්. මේකදී focus කරන්නේ management accounting side එක. CA සහ ACCA විශේෂයෙන්ම financial accounting කියන්නේ මූල්‍ය ගණන් කරන්නේ තමයි focus කරන්නේ. CIMA qualification එක focus කරන්නේ management accounting. ඒ කියන්නේ කළමනාකරන ගණන් කරන්නේ. CIMA qualification එක ගැන කතා කරද්දී අනිත් qualification වලට වඩා lazy qualification එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම business focus එකක් තියෙන globally highly recognized management accounting qualification එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ qualification එක follow කරන්න අවුරුදු 16ට වැඩි වෙන්න ඕනි සහ ඔයා A level මොන stream එකෙන් exam face කරත් ඔයාට මේ CIMA qualification එක follow කරන්න පුළුවන්. සහ pass rate එකත් ඉතා ඉහළ මට්ටමක තියෙනවා. තව CIMA ගැන කතා කරොත් ඔයාට විශේෂයෙන් business analytics පැත්තෙන් යනවා නම් financial manager කෙනෙක් වෙනවා නම් finance strategist පැත්තෙන් ඔයා ඉස්සරහට යන්න කැමැත්තක් තියෙනවා නම් එහෙම නැත්නම් business management පැත්තෙන් ඉස්සරහට යන්න හිතනවා නම් CIMA qualification එක ගොඩක් හොඳයි. ලංකාව තුළ වගේම පිට රටත් highly recognized කරගත්ත qualification එක විදිහට CIMA qualification එක හඳුන්වන්න පුළුවන්. ACCA qualification එක CA සහ CIMA qualification දෙක අතර තියෙන moderate difficulty level එකක් තියෙන qualification එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ qualification එකේ global average pass rate එක ගත්තාම 40ක් 50ක විතර වගේ high level rate එකක් තියෙනවා මුල් exam ටික. උඩ level වල exam නම් pass rate එක ටිකක් අඩු මට්ටමක තමයි තියෙන්නේ. ACCA අන්තර්ජාතික වශයෙන් පිළිගන්න ලෝකයේ හොඳම accounting qualification එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේකදී focus වෙන්නේ IFRS auditing financial management වගේ side. ACCA වල career පැත්ත ගැන කතා කරද්දී ගොඩක් හොඳයි ඔයා multinational company එක එහෙම නැත්නම් පිටරටකට ගිහින් accounting side එකේ job එකක් කරන්න idea එකක් තියෙනවා නම් ACCA වඩා ගැලපෙනවා. මොකද රටවල් 180කට වඩා වැඩි ප්‍රමාණයක් recognize කරගෙන තියෙනවා මේ ACCA කියන qualification එක. මේ වෙනකන් නැත්නම් ලංකාවේ තියෙන අමාරුම qualification එකක් එහෙම නැත්නම් exam එකක් තමයි chartered accountancy qualification එක. ඒකට හේතු කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම pass rate එක ගොඩක් අඩුයි. මේ ගොඩක් deeply යනවා. අලුත් syllabus එකත් එක්ක ස්ටුඩන්ට්ට exam pass වෙන්න ගොඩක් ක්‍රම පැහැදිලි කරලා දීලා තියෙනවා. අනිකත් ඒවා එක ගත්තාම pass rate එක ගොඩක් අඩු ලංකාවේ ඉහළම පිළිගැනීමක් තියෙන qualification එක තමයි chartered accountancy කියලා කියන්නේ. CA වල local respect ගැන කතා කරද්දී ඔයා top large Sri Lankan PLC company එක වැඩ කරන්න කැමැත්තක් තියෙනවා නම් එහෙම නැත්නම් large company එක CFO කෙනෙක් CEO කෙනෙක් නැත්නම් auditor general roles වලට යන්න කැමැත්තක් තියෙනවා නම් ලංකාවේ හොඳම qualification එක විදිහට chartered accountancy පෙන්වා දෙන්න පුළුවන්.